හොඳයිද සාකච්ඡා කරන්නේ paper number 2 එකේ discussion එක. ඒකේ අපි පළවෙනි වීඩියෝ එක මේ වෙද්දී YouTube එකට දාලා තියෙනවා. ඉතින් ඒකේ දෙවෙනි කොටස තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද කතා කරන්න තියෙන්නේ paper එකේ 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට කොටස. අපි එක එකකට බලමු. ඉතර කියන උෂ්ණත්වය කාලය උෂ්ණත්වය සිම්පල් T සමග කම්බියක ප්‍රතිරෝධී විචලනය වන ආකාරය RT සමානයි R0 1 ධන ඇල්ෆා T ධන බීටා T වර්ගය කියලා දානවා. T කියලා කියන්නේ උෂ්ණත්වයට. එතකොට මේ RT විචලනය මෙන්න මේ විදිහට රූපේ දැක්වෙනවා කියනවා. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. මේ විදිහට. එතකොට මේ අදාළ උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය තමයි දීලා තියෙන්නේ. එතකොට මේකේ පොදු සමීකරණය දීලා තියෙනවා RT කියන එක කෙනා R0 1 ධන ඇල්ෆා T ධන බීටා T වර්ගය කියලා. එතකොට දැන් හිතන්නකෝ මෙයාගේ මේ විදිහට තිබ්බොත් එහෙම ඇල්ෆා බීටා කියන දෙන්නම ධනාගයන් ඉන්න ඕනේ. ඒතර උත්තරේ 1. ඊළඟට 32 වෙනි ගාන විදුලි කාර්මිකයෝ සතුව ප්‍රතිරෝධ වර්ග දෙකක් තියෙනවා. ඒවා විවිධ ආකාරයට සම්බන්ධ කිරීමෙන් 3 ඕම් 4 ඕම් 12 ඕම් සහ 16 ඕම් ප්‍රතිරෝධ ලබා ගන්න පුළුවන්ලු. එයාගේ ප්‍රතිරෝධ පාවිච්චි කරලා ප්‍රතිරෝධ වර්ග දෙකයි තියෙන්නේ. එතකොට එයාට හදන්න පුළුවන් 3 ඕම් 4 ඊට පස්සේ 12 16 ඔය විදිහට ඒ සමස්ත ප්‍රතිරෝධ කට්ටලය හැදුවට පස්සේ 3ක් ප්‍රතිරෝධය හදන්න පුළුවන්. සමග ප්‍රතිරෝධය 3ක් හදන්න පුළුවන්. 4ක් හදන්න පුළුවන්. 12ක් හදන්න පුළුවන්. 16ක් හදන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ විදිහට ගත්තොත් දැන් එයාට තියෙන ප්‍රතිරෝධ වර්ග දෙක මොනවද කියලා අහනවා. එතකොට දැන් බලන්නකෝ එක එක ආකාරයට සම්බන්ධ කරන්න පුළුවන්. හිතන්නකෝ දැන් දීලා තියෙන ආන්සර් සෙට් එකේ 3 ඕම් 4 ඕම් කියලා දීලා තියෙනවා. අපිට පුළුවන් මේ හිතන්නකෝ ප්‍රතිරෝධ දෙකක් හිතන්නකෝ R දැන් අපි කියමු ඕම් දෙකක් හරි තුනක් අපි හතරක් කියමුකෝ. මේ 4 ඕම් දෙකක් කොහොම සමාන්තරව ගැහුවොත් එහෙම අපට හම්බ වෙනවා ඕම් දෙකක්. එහෙම නෙවෙන්නේ. ඒතර මේ වගේවා හතරක් සමාන්තරව ගැහුවොත් එහෙම මේ සෙට් එකේ ප්‍රතිරෝධය ඕම් එකයි. ඒතර ওই විදිහට ඉතින් මොනවා තිබ්බා වුණත් ඒ වර්ග දෙකම පාවිච්චි කරලා 3ක් ඕම් හදන්න පුළුවන් නේද? 3 ඒවා 3ක් සමාන්තරව ගත ගන්නවා. එතකොට 1 ඕම් හැදෙනවා. 4 ඒවා 4ක් සමාන 1 ඕම් හැදෙනවා. ඒ වගේම අය ඒ විදිහට හදලා අයත් 4 ඒවා 4ක් සමාන්තරව ගාලා 1 ඕම් හැදෙනවා. ඉතින් ඒ තුන් දෙනා ශ්‍රේණිගතව දැම්මොත් එහෙම 3ක් ඕම් හදන්න පුළුවන්. ඉතින් මේ ඔය දීලා තියෙන ආන්සර්ස් වලින් ඕන තරම් ප්‍රතිරෝධ තියෙනවා කියලා කියනවනේ. එතකොට ඕන ප්‍රතිරෝධ සෙට් එකක් පාවිච්චි කරලා මේක හදන්න පුළුවන්. ඒතර ඔය වැඩේම කරන්න පුළුවන් 3 ඕම් 12 ඕම් කියන දෙන්න එකතු කරලත් ඔය වැඩේ කරන්න පුළුවන්. හරිද? මේකේ එහෙම ගැටලුවක් තියෙන්නේ. ඒතකොට මේ ප්‍රශ්නෙට ඔය දීලා තියෙන පද්ධති හැම එකෙම මේ ප්‍රතිරෝධ සෙට් එක හදන්න පුළුවන්. මොකද ඕන තරම් ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධ ගන්න නිශ්චිත නෑ. ඕන තරම් තියෙනවා. ඒකින්ද කැමති විදියට හදාගන්න පුළුවන්. හොඳද? ඊළඟට 33 මීටර 1ක් දිග කොපර් වයර් එක හරස්කඩ අරය මිලිමීටර 1යිලු. කොපර් වයර් එක හරස්කඩ අරය මිලිමීටර 1යිලු. අරය මිලිමීටර 3ක් වන දිග 2 මීටර වන වයරයක් මුල් වයරයට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඒ හරහා ධාරාවක් යදීමේදී
එක් එක් කම්බිය හරහා ධාරා ඝනත්ව අනුපාත මොනවද කියලා අහන්න. ධාරා ඝනත්වය ගන්නේ ධාරාව බෙදීම එයාගේ හරස්කඩ වර්ගඵලය. හරිද? දැන් ශ්‍රේණිගතව තිබ්බට පස්සේ එකක් හීනි කම්බියක් අනිත් එක්කෙනා මහත කම්බියක්. දැන් මෙහෙම කළා ධාරාවක් මොකක් හරි එකක් යවනවා නම් අපට තේරෙන්න ඕනේ මේ කම්බිය හරහා යන ධාරාවම තමයි මේ කම්බිය හරහා ධාරාව. ඒතර මේකේ ධාරාව වෙනස් වෙන්නේ නැහැ. දෙන්නටම පොදුයි. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය ෆයි එකේ වර්ගය වර්ග මිලිමීටර මෙච්චරක්. මෙයාගේ හරස්කඩ වර්ගඵලය ෆයි 3 වර්ගය. ඒ කියන්නේ 9ක් ෆයි. මෙයා එකක් ෆයි. හරිද? එතකොට ධාරා ඝනත්ව අතර අනුපාතය 9ට 1යි නේද? එතකොට බලන්නකෝ පළවෙනි එක්කෙනාගේ ධාරාව එයාගේ වර්ගඵලය බෙදෙනවා එයාගේ ධාරාව බෙදෙනවා එයාගේ වර්ගඵලය. ඒතර 5. දෙවෙනි එක්කෙනාගේ ධාරා ඝනත්වය ගත්ත හැකි ඒ ධාරාවම තමයි දෙවෙනි හරහා යන්නේ 9ක් 5. ඒතර මේක ගත්තොත් 9 බෙදීම එකක් කියලා එනවා පළවෙනියට දෙවෙනියගේ අනුපාතය. එතකොට එහෙම ගත්තොත් ඒකට අපට ගත්ත හැකි 33ට උත්තරේ 2 කියනවා. හරිද? ඊළඟට සමාන ප්‍රතිරෝධ සිම්පල් n ප්‍රමාණයක් එකිනෙක පළමුව ශ්‍රේණිගතවද දෙවනුව සමාන්තරගතවද සම්බන්ධ කිරීමෙන් ප්‍රතිරෝධ පද්ධති දෙකක් ලබා ගනී. ඒවා සමක ප්‍රතිරෝධ අනුපාතය වන්නේ කියලා අහනවා. සමාන ප්‍රතිරෝධ n ගානක් ශ්‍රේණිගතව සෙට් කරනවා. එතකොට ශ්‍රේණිගත ප්‍රතිරෝධ කතාවේදී ප්‍රතිරෝධයකට ප්‍රතිරෝධයක් එකතු වෙනවා. එතකොට පළවෙනි එක n වරක් එකක ප්‍රතිරෝධය r නම් සමක ප්‍රතිරෝධය n වරක් r කියලා ගන්න පුළුවන්. මොකද ප්‍රතිරෝධ n ප්‍රමාණයක් කොහොම ශ්‍රේණිගතව ගහන එක කරන්නේ. එතකොට r1 r2 r3 විදිහට එකතු වෙනවා. හැම එක්කිනාගේ ප්‍රතිරෝධය r ඒවා n ප්‍රමාණයක් එකතු වෙනවා. දැන් දෙවෙනි කේස් එකේදී මෙයාලවම සමාන්තරව ගැහුවොත් එහෙම ප්‍රතිරෝධ ප්‍රමාණය. ඒතර මෙයාගේ සමක ප්‍රතිරෝධය r බෙදීම n වෙනවා. දෙවෙනි එකේ ප්‍රතිරෝධය r බෙදීම n වෙනවා. එතකොට අපෙන් අහනවා මෙන්න මේ සමක ප්‍රතිරෝධ වල අනුපාතය. මෙයාට ඉස්සලා මුළු ප්‍රතිරෝධයට දැන් මුළු ප්‍රතිරෝධයේ අනුපාතය. ඒ කියන්නේ ශ්‍රේණිගත වෙලාවට සමාන්තරගත වෙලාවේ තියෙන ප්‍රතිරෝධ අනුපාතය. එතකොට එහෙම ගත්තොත් බෙදලා ගත්තොත් n වර්ගය කියන එනවා r ට r කැපිලා යනවා. මොකද r උඩ r යට r කැපිලා යනවා. එක යට n මෙතන හැදෙන්නේ. එක යට n උඩට යද්දි n වර්ගය වෙලා එනවා. එතකොට අපට උත්තරේ ගත්ත හැකි 3යි කියලා. ඊළඟට දියති පරිපතේ AB හා AD ධාරාව AC හරහා යන ධාරාවට වඩා අඩු වේලු. අද මේ පරිපතයක් දීලා තියෙනවා. ධාරාව ගලද්දී ධාරාව ගලන වෙලාවට ධාරාව යන්න කැමති ප්‍රතිරෝධය අඩු පාරෙන්. එතකොට දැන් හිතන්නකෝ අපි ගත්තොත් එහෙම සාමාන්‍ය පාරක් තියෙනවා A නගරේ ඉඳලා B නගරයට. එතකොට A නගරේ ඉඳලා B නගරයට හයිවේ එකකුත් තියෙනවා. අපි හිතමු මොකක් හරි දවසක හයිවේ එකේ charges ගන්නෙ නැහැ. මේ යන්න කියලා කිව්වොත් එහෙම සාමාන්‍ය පාරෙන්ද වැඩි යන්නේ හයිවේ එකෙන්ද? හයිවේ එකේ යන්නේ. මොකද හේතුව ඒක යන්න ලේසි. හරිද? සාමාන්‍ය පාරේ යන්න අමාරුයි, ටිකක් වංගු වැඩි, අරක හොඳට හදලා තියෙනවා, ඉඩක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පහසුවෙන් යන්න පුළුවන් හින්දා හුඟක් අය තෝරගන්නේ හයිවේ එක. හැබැයි සාමාන්‍ය පාරෙත් යම්කිසි වාහන ප්‍රමාණයක් යනවා. යන්නේ නැත්තෙම නැහැ. එතකොට එහෙම ගත්තට පස්සේ ධාරාවත් ඒ වගේ තමයි. ප්‍රතිරෝධය අඩු පාරෙන් වැඩි ප්‍රමාණයක් යනවා ධාරාව. ප්‍රතිරෝධය වැඩි පාරෙන් ටිකක් අඩු ප්‍රමාණයක් යනවා ධාරාව. හරිද? එතකොට AB හා AD හරහා දැන් මෙතන මේ දීලා තියෙනවා මේ උඩ කොටසේ ප්‍රතිරෝධය 30 ඕම්, මෙතනත් ප්‍රතිරෝධය 30 ඕම්, ඊට පස්සේ මේකේ ප්‍රතිරෝධය 60යි, යට අත්තේ ප්‍රතිරෝධය එයත් 30යි
ඔහොම තියෙනවා. දැන් එහෙම ගත්තට පස්සේ මේ වම් කෙලවර A මෙයා B මෙතන C මෙතන D. එතකොට මේ බලන්නකො උඩ අත්ත්‍ය ප්‍රතිරෝධය 60යි. ශ්‍රේණිගත දෙකක් නේ තියෙන්නේ. මැද ප්‍රතිරෝධය 60යි. යට අත්ත්‍ය ප්‍රතිරෝධය 60යි. එතකොට පාරවල් තුනම එකම ප්‍රතිරෝධ තියෙන. එතකොට මේ පැත්තෙන් එන ධාරාව සමානව සමාන පාරවල් තුනක් තියෙනවා නම් වාහන ඉතින් තුනට බෙදලා යනවා වගේ තමයි පේන්නේ. හරිද? එතකොට සමානව තුනට බෙදලා යනවා. එතකොට AB හා AD හරහා ධාරාව AB හා AD හරහා ධාරාව AC හරහා ධාරාවට වඩා වැඩි. මේකේ ධාරාවයි තුන් දෙනාගේම ධාරාව සමාන හින්දා පළවෙනි ප්‍රකාශය වැරදි නේද? පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය බලන්න. AB හා AD හරහා ධාරාව AC ට වඩා වැඩිලු. ඒ කවුරුත් වැඩි නෑනේ තුන් දෙනාම සමානයිනේ. AB AD AC ධාරාවන් සමානය. අන්න එහෙනම් තුන්වෙනි ප්‍රකාශය හරිය අපිට තෝරගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ කියලා. ඊළඟට කම්බියක් කරා විභවාන්තරයක් ක්‍රියාත්මක කර වූ විටදී කම්බිය තුල ප්ලාවිත ප්‍රවේගය වීලු. ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගය වීලු. දිගින් සමාන එහෙත් හරස්කඩ වර්ගඵලය සිව් ගුණයක් වන එම වර්ගයේම වෙනත් කම්බියක් කරා ඉහත විභවාන්තරයේ ක්‍රියාත්මක කරවීමේදී කම්බියේ ප්ලාවිත ප්‍රවේගය මොකක්ද කියලා අහනවා. හරිද? දැන් මේක පොඩ්ඩක් කල්පනාවෙන් තෝරගන්න ඕනේ. අපි බලමු. විස්තරයක් දීලා තියෙනවා කම්බියක් කරා විභවාන්තරයක් ක්‍රියාත්මක කරනවා. ඔන්න මේ කම්බියක් තියෙනවා. මේකට මොකක් හරි බැටරියක් දීලා අපි හිතමු වෝල්ට් 4ක බැටරියක් ගැහුවා. එතකොට මේක හරහා විභවාන්තරයක් ක්‍රියාත්මක කරනවලු. එතකොට මේකේ ධාරාව I නම් අපි දන්නවා I සමානයි ANUE. එකම කම්බිය මෙයාගේ A කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය, N කියලා කියන්නේ නිදහස් ආරෝපණ වාහක ඝනත්වය. ඒ කියන්නේ ඝන මීටරයක තියෙන ධාරාව ගලන්න උදව් වෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. U කියලා කියන්නේ යාගේ මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. ඒකට තමයි අපිට මේ දීලා තියෙන්නේ V කියලා එකක් දීලා තියෙන්නේ. V කියලා හිතන්න කියලා කියන්නේ. එතකොට හරි. දැන් එහෙත් දිගින් සමාන හරස්කඩ වර්ගඵලය ඉස්සල් එක්කෙනා වගේ 4 ගුණයක් වෙනවා. මෙයා A නම් මෙයා 4ක් A වෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? ඒ විභවාන්තරේම දෙනවලු. ඔය වෝල්ට් 4ක් කියන විභවාන්තරේම දෙනවලු. එතකොට ගන්න දැන් මේකේ ගන්න ධාරාව තෝරගන්න. හිතන්නකෝ සාමාන්‍යයෙන් V සමානයි IR වළංගු වෙනවා. එතකොට බලන්න R කියන ප්‍රතිරෝධය R සමානයි ρ L බෙදීම A කියලා සම්බන්ධයක් තියෙනවා. දැන් මේ එකම කම්බි වර්ගය එහෙනම් ρ වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ දිග වෙනස් වෙන්නේ නැහැ. කම්බි දෙකටම පොදුයි. මෙයාගේ හරස්කඩ වර්ගඵලයේ දෙවෙනි එක ප්‍රතිරෝධය මොකක්ද ලියන්න වෙන්නේ? මෙයාගේ ප්‍රතිරෝධය ලියන්න වෙන්නේ ρ L බෙදීම 4ක් A. එතකොට මොකද්ද කියන්නේ? අර ඉස්සෙල්ලා ප්‍රතිරෝධයෙන් 4න් පංගුවක් තමයි මෙයාගේ ප්‍රතිරෝධය. මෙයාගේ ප්‍රතිරෝධය R නම් ඒක. එතකොට මෙයාගේ ගන්න ධාරාව විභවාන්තරය වෙනස් වෙන්නේ නැහැ. V සමානයි IR නම් මෙයා හරහා ගන්න ධාරාව ලියන්න පුළුවන් V බෙදීම R. මෙයාගේ ගන්න ධාරාව ලබා දීලා තියෙන වෝල්ටේජ් එක බෙදන්න ඕනේ R දී. එතකොට මෙයා හරහා තියෙන ධාරාවත් ලබා දීලා තියෙන වෝල්ටේජ් එක බෙදන්න ඕනේ එයාගේ ධාරාවෙන්. එයාගේ ප්‍රතිරෝධයෙන්. R බෙදීම 4යි. එතකොට මොකක්ද වෙන්නේ? ගන්න ධාරාව 16 බෙදීම R වෙනවා. එතකොට මොකද වෙන්න තියෙන්නේ? අර වාගේ 4 ගුණයක් මේකේ ධාරාව ගලනවා. එතකොට මේකේ 4ක් I ධාරාවක් ගලන්න ඕනේ. හරිද? එතකොට
මධ්‍යක ප්ලාවිත ප්‍රවේගයේ v කියන එක්කෙනා අර i සමානයි anu එකකින් උත්ත කරගත්තොත් i බෙදීම ane වෙනවා. ඒතර මෙයාගේ මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය එයාගේ ගලනවා 4ක් i ධාරාවක්. එයාගේ හරස්කඩ වර්ගඵලය 4ක් a ඉස්සෙල් එක්කෙනා වගේ 4 ගුණයක් ne. එතකොට එහෙම ගත්තොත් එහෙම මේකට මේ කැපිලා කියලා i බෙදීම ane වෙනවා. එතකොට මේ v සමානයි මේ කෑල්ලම සමානයි මේ කෑල්ල වෙනවා. ඒකින්ද වෝල්ටේජ් එක වීම තමයි 36ට උත්තරේ 3 කියලා තෝරගන්න පුළුවන්. හරිද? 37 කියනවා හරස්කඩ වර්ගඵලය 8යි 10 ඍණ 6ක් වන ප්‍රතිරෝධකතාවය 40යි 10 ඍණ 8ක් ඕම් මීටර් වන විභවමාන කම්බියක් හරහා 0.2ක ධාරාවක් ගලන විටදී කම්බිය හරහා ඒකක දිගකට විභව බැස්ම මොකක්ද කියලා අහනවා. හරි. අපි බලමු. මේ ගොඩක් විද්‍යුතය කෑලි වැඩියෙන් තියෙනවා මේ පේපර් එකේ. ඒ ටික බලමු. හරස්කඩ වර්ගඵලය 8යි 10 ඍණ 6යි. වර්ග මීටර්. එයාගේ අය දීලා තියෙනවා ප්‍රතිරෝධකතාවය රෝ දීලා තියෙනවා 40යි 10 ඍණ 8යි ඕම් මීටර්. ඊළඟට මෙයාගේ ගලන ධාරාව 0.2යි. ධාරාව 0.2යි. කම්බිය හරහා ඒකක දිගකට විභව බැස්ම. මේ කම්බියක් තුලින් ওই ධාරාව ගලද්දී දැන් මීටරයකට කොච්චර විභවය බහිනවද කියලා කියන්නේ. එතකොට මෙයාගේ i කියලා ධාරාවක් යද්දී ප්‍රතිරෝධය හොයන්න පුළුවන් මේ විභව බැස්ම ir ගින් හොයන්න පුළුවන්. දෙකලවර විභවාන්තරය. අපි මීටරයක දිගකට ප්‍රතිරෝධය දැන් මීටරයකට විභව බැස්මනේ ඕනේ. මීටරයක දිගක ප්‍රතිරෝධය හොය. ප්‍රතිරෝධය R සමානයි ρ L බෙදීම A. ρ නම් දීලා තියෙනවා. 40යි 10 ඍණ 8යි. අපි මීටරයක් කතා කරාට පස්සේ මීටරයකට අදාළ ප්‍රතිරෝධයයි. හරස්කඩ වර්ගඵලය 8යි 10 ඍණ 6යි. එහෙම ගත්තොත් 8 වරක් 5යි 10 ඍණ 2යි. මේ කොටසේ මීටරයක දිග කෑල්ලක ප්‍රතිරෝධය 5යි 10 ඍණ 2යි. මේ ගල්න ධාරාව අපිට දීලා තියෙනවා 0.2යි. එතකොට ඒ විභව බැස්ම IR ගුණිතෙන් ගන්න පුළුවන් 1යි 10 ඍණ 2ක් කියලා. නේද? 1යි 10 ඍණ 2ක් කියන්නේ මීටරයට වෝල්ට් 10 ඍණ 2ක් කියලා අපිට පළවෙනි උත්තරේ තෝරගන්න පුළුවන් 37ට අදාළව. 38 ලෝහ ඝනකයක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කින් ඉහළ නැංවීමේදී එහි පරිමාව 0.1කින් වැඩි වෙනවලු. එතකොට ලෝහයේ රේඛීය ප්‍රසාරණතාවය අපට ලියන්න පුළුවන්. පරිමා ප්‍රසාරණය කතා කරන්න පුළුවන් ඩෙල්ටා v v not අර ගැමා තීටාගෙන් කතා කරන්න පුළුවන්. ගැමා වෙනකොට අපිට දාන්න පුළුවන් රේඛීය ප්‍රසාරණය වගේ 3 ගුණයක් කියලා. 3i අල්ෆා දාන්නත් පුළුවන්. අර අපි හිතමු ආරම්භක පරිමාව 100ක් v කියලා. එහෙනම් මෙයාගේ පරිමා වැඩිවීම 0.1.2ක් වෙන්න ඕනේ. දැන් පරිමා වැඩිවීම 0.1.2ක් v වෙන්නේ ආරම්භක පරිමාව 100ක් v තිබ්බොත් 100ට එහෙමනේ කියන්නේ 3i අල්ෆා වරක් තීටා උෂ්ණත්ව වැඩිවීම 20යි. එහෙම ගත්තොත් 12යි 10 ඍණ 2 මෙතන ලියන්න පුළුවන් v ට v සුළු වෙලා මේක 60යි 10 2යි 12 වරක්
උඩට යද්දි 10 ඍණ 5 කරලා උඩට ගත්ත හැකි මෙතන 10 3යිනේ ඔක්කොම 10 ඍණ 5යි 12 බෙදීම 2 2යි 10 ඍණ 5ක් කියලා ගත්ත හැකි. ඒතර ඇල්ෆා ලියන්න පුළුවන් ওই විදිහට. ඇල්ෆාට අපිට තෝරගත්ත හැකි උත්තරේ 38ට උත්තරේ 2 කියලා. 39 කියන්නේ සෙල්සියස් අංශක තිය උෂ්ණත්වයේදී මධ්‍යසාරවල ඝනත්වය රෝද යකඩ කැබැල්ලක පරිමාව වීද මධ්‍යසාරවල පරිමා ප්‍රසාරණතාවය ගැමාද යකඩවල රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆාද යකඩ කැල්ල සෙල්සියස් අංශක 60 උෂ්ණත්වයේදී මධ්‍යසාරවල මුළුමනින්ම ගිනී ඇති විට ඒ මත ඇතිවන උඩුකුරු තෙරපුම වන්නේ කියලා අහන්න. හරි. අපි බලමු මෙතන වැඩේ කොහොමද කියලා. මධ්‍යසාරවල ඝනත්වය දීලා තියෙනවා සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේදී රෝ කියලා. හරිද? සෙල්සියස් අංශක 30 දී මධ්‍යසාරවල ඝනත්වය රෝ කියලා දීලා තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ඝනත්වය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඝනත්වය සමාන ස්කන්ධය බෙදීම පරිමාව නම් අපට මෙහෙම දාගන්න පුළුවන්. ඝනත්වය සමාන ස්කන්ධය බෙදීම පරිමාව. දැන් මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙද්දී පරිමාව මොකද වෙන්නේ? V0 එක ධන ගැමා තීටා විදිහට වෙනස් වෙනවා. එතකොට එහෙනම් උෂ්ණත්වය වැඩි වුණා කියලා තීටා දක්වා එයාගේ ස්කන්ධය වැඩි වෙන්නේ එයාගේ පරිමාව විතරයි වැඩි වෙන්නේ V0 එක ධන ගැමා තීටා කියලා ලියා ගන්න පුළුවන්. හරිද? එතකොට යම් කිසි තීටා උෂ්ණත්වයකදී එම්බෙදීම V0 කියලා ගත්තේ මොකද්ද? රෝ නෝට්. එක ධන ගැමා තීටා කියලා ලියා ගන්න පුළුවන්. හරිද? ඕක තමයි ඝනත්වයේ වෙනස් වෙන විදිහ උෂ්ණත්වයත් එක්ක. හරිද? ඊට පස්සේ අය කියනවා යකඩ කෑල්ලක් තියනවලු එයාගේ පරිමාව වීලු. මෙයාගේ පරිමාව v වෙන යකඩ කෑල්ලක් තියෙනවා. මෙයාගේ රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා. එතකොට මෙන්න මේ පද්ධතිය දැන් මේ මුළුමනින්ම දැන් මේ පද්ධතිය සෙල්සියස් අංශක 60ටපත් වෙනවලු. 60 දිගිලිලා තිබ්බොත් මෙයා මත ලැබෙන උඩුකුරු තෙරපුම මොකක්ද කියලා අහන්න. මේ උඩුකුරු තෙරපුම ගණනය කරන්නේ දැන් මෙයාගේ දැන් මෙතනදී පරිමාව v නම් හරිද? v නම් අපට මෙයාගේ පරිමාව දැන් අලුත් පරිමාව 60 දී පරිමාව ලියන්න පුළුවන් v එක ධන 3ක් ඇල්ෆා තීටා කියලා. ඒ කියන්නේ v එක ධන 3යි ඇල්ෆා වරක් උෂ්ණත්ව වැඩිවීම 30යි. ඉතින් ලියන්න පුළුවන් v එක ධන 90යි ඇල්ෆා කියලා ලියා ගන්න පුළුවන්. 60 දී මෙයාගේ පරිමාව. හරිද? මෙයාගේ උඩුකුරු තෙරපුම් බලය ගණනය කරන්න පුළුවන් විස්ථාපිත තරල පරිමාව. ඒ කියන්නේ 60 දී තියෙන පරිමාව ගිලුණු ද්‍රවයේ ඝනත්වය මෙන්න මේ 60 දී තියෙන මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය නේද? ගුරුත්වජ ත්වරණය. හරිද? එහෙම ගත්තොත් 60 දී මෙයාගේ විස්ථාපිත තරල පරිමාවට u වෙනුවට v60
ද්‍රවයේ හැටේදී තියෙන ඝනත්වය ගුරුත්වජ ත්වරණය. මෙයාගේ පරිමාවට v එක ධන 90i ඇල්ෆා කියලා ලියා ගන්න පුළුවන්. හැටේදී පරිමාව අපි ගණනය කරා. මෙයාගේ හැටේදී තියෙන ඝනත්වය ඉස්සල තිබු ඝනත්වය හැටේදී ඝනත්වය ඉස්සල තිබු ඝනත්වය බෙදීම එක ධන ගැමා වරක් උෂ්ණත්ව වැඩිම 30යි. එක ධන 30යි ගැමා කියලා ලියන්න පුළුවන්. හරිද? මෙයා ඇල්ෆා මෙයා ගැමා. g. ඒතර v rho g ඉස්සරහට ගත්තොත් එක ධන 90i ඇල්ෆා බෙදීම එක ධන 30i ගැමා කියලා හදාගන්න පුළුවන්. හරිද? ඒතර ඔය උත්තර හතරෙන් අපට 3 කියලා ගත්ත හැකි උත්තරේ. 39ට උත්තරේ 3. ඊළඟට 40. 40 කියන්නේ මිශ්‍රණ ක්‍රමය යොදාගෙන IC විලයනයේ විශිෂ්ට ගුප්තතාවය කැපිටල් L සෙවීමේ පරීක්ෂණයක් සිදු විය හැකි දෝෂ සහ එක් අවස්ථාවේ කැපිටල් L සඳහා ලැබෙන අගයන් පිළිබඳව ඉදිරිපත් කර ඇති ප්‍රකාශ සලකන්න කියලා කියනවා. ඒ කියන්නේ මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. හරිද? එතකොට අපට ගන්න පුළුවන් පළවෙනි එක කියනවා ඒ ප්‍රකාශය තෙතමාත්තු නොකරන ලද අයිස් කැබලි යොදාගත් විට. ඒ කියන්නේ දැන් අපි මිශ්‍රණ ක්‍රමයේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ අර අයිස් සෙල්සියස් අංශක බිඳුවේ අයිස් භාජනයේ දිය කරලා ද්‍රවයේ දිය කරලා පොදු උෂ්ණත්වයකට පත් කරගන්න නේද? එතකොට අයිස් දියවීමෙන් ලැබෙන තාපය මේ දැන් හිතන්නකෝ මෙහෙම අපි ගත්තොත් මෙහෙම අයිස් ටිකක් තියෙනවා. තෙත මාතු කරන ලද අයිස්. මෙයා ඉන්නේ සෙල්සියස් අංශක බිඳුවේ. අයිස්. භාජනයක් තියෙනවා යම් කිසි උෂ්ණත්වයක අපි හිතමු θ1 උෂ්ණත්වයේ ඉන්නේ. හරිද? මේ අයිස් මේකට දිය කරනවා. එතකොට මේ දෙන්න බිඳුවට වඩා වැඩි θ1කට වඩා අඩු පොදු උෂ්ණත්වයකට පත් වෙනවා. θ ඩෑෂ් කියමු. හරිද? එතකොට මෙයා විසින් මොකද වෙන්නේ? m අයිස් ප්‍රමාණයක් ඉන්නවා. m අයිස් සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට පත් වෙලා ඒ ප්‍රමාණය θ1 දක්වා උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ. θ ඩෑෂ් දක්වා උෂ්ණත්වය වැඩි කරන්න. ඒතර මෙයා මේක තමයි මෙයා විසින් උරාගත්ත තාපය. ඒ ටික සමාන වෙන්න ඕනේ. ඉස්සෙල්ලා ජලයේ mw ප්‍රමාණයක් තිබ්බා. ඒ ප්‍රමාණය උෂ්ණත්වය අඩු වෙනවා θ1 ඉඳලා θ ඩෑෂ් දක්වා. ධන භාජනයක් සිසිල් වෙනවා. c θ1 ඍණ θ ඩෑෂ්. ඕකනේ සම්බන්ධය. අයිස් විසින් උරාගත් තාපය, ඒ කියන්නේ අයිස් මේ ටික මේ උෂ්ණත්වයට පත් වීමට දක්වා උරාගත් තාපය සමානයි මෙයා විසින් පිට කර තාපය. ඕකන සම්බන්ධ. එතකොට තෙත මාත්තු නොකරන ලද අයිස් කැබලි යොදාගත් විට L සඳහා වැඩි අගයක් ලැබේ. තෙත මාත්තු නොකරනවා. දැන් මේක වටේට තෙත වෙලා තිබුත් දැනටමත් අයිස් ප්‍රමාණයක් දිය වෙලානේ. දැන් L ගේ අගය එන්නේ මොකද්ද? L ගේ අගය හැදෙන්නේ දැන් අරයා මේ උෂ්ණත්වයට උරා ගන්නවා තාප ප්‍රමාණය. හරිද? එතකොට දැනටමත් එතකොට Lට වඩා වැඩි අගයක් නේද ලැබෙන්නේ? හිතන්නකෝ මේ පද්ධතිය මේ උෂ්ණත්වයට එන්න තාප ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට මේ L නේ ගණනය කරන්න වෙන්නේ. එතකොට මේ මුළු ස්කන්ධයම කිරුවොත් මේ MIS ප්‍රමාණය හොයාගන්න ඕනේ. මේකෙන් කොටසක් දැනටමත් දිය වෙලා තිබ්බොත් එහෙම. දැන් මේ කුට්ටියෙන්
mi sw theta dash අඩු කරලා mi ගෙන් බෙදලානේ ඔය ගන්න l. හරිද? එතකොට මේක මම මෙතෙන් දාන්නම්. එතකොට හිතන්න කොටසක් දිය වෙලා තිබ්බොත් අපිට අයිස් ස්කන්ධයම නෙමෙයි එන්නේ නේ. එතකොට අයිස් දියවීමෙන් නෙමෙයි. එතකොට සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ජලය ඇත්ත අයිස් ස්කන්ධයට වඩා වැඩි. එතකොට මේක ටිකක් වැඩි අගයක් වෙනවා. එතකොට මේක ටිකක් වැඩි අගයක් වුණාට පස්සේ මෙයා අඩු වගයක් වෙනවනේ. ඇත්ත අපි හිතාගෙන ඉන්න ප්‍රමාණයට වඩා මෙයා අඩු වගයක් වෙනවා. හරිද? දැන් මේ මැනගන්න අයිස් ප්‍රමාණය මේක වෙනවා. දැන් හිතනවා දැන් හිතන්නකෝ දැන් අර කට්ටිය ස්කන්ධය ගත්තට පස්සේ එයාලා කූල් වෙන්න තාප ප්‍රමාණය වෙනසක් නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ දෙන්න දිහා බැලුවට පස්සේ අපි MIs වලින් ගණනේ දැන් අවසානයේ දැන් ওই මිශ්‍රණය කරාට පස්සේ අතිරේකව එකතු වෙන ජල ස්කන්ධයනේ මේ MIs ස්කන්ධය කියලා ගන්න. ඇත්තට ওই සම්පූර්ණ ජල ස්කන්ධයම නෙමෙයි මෙතන තෙතමාත්තු කරේ නැත්තම් මේක වටේට ඉන්න ද්‍රවයත් අයිස් වෙලා හිටියා කියලා තමයි ගණනය කරන්නේ. එහෙම වුණොත් අපට L සඳහා වැඩි අගයක් තමයි හම්බ වෙන්නේ. හරිද? දැන් හිතන්නකෝ මේකෙන් මේක අඩු කරාට පස්සේ මේකට හරි උත්තරේ එනවනේ. එතකොට ඇත්ත අයිස් ස්කන්ධයට වඩා කුඩා ස්කන්ධයකින් තමයි බෙදන්නේ. ඒතර එලට වැඩි අගයක් එනවා. ඒතර ඒකින්ද පළවෙනි ප්‍රකාශය හරි. තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම ඒකට උත්තරයක් දෙන්නම්. ඊට පස්සේ විශාල අයිස් කුට්ටි යොදාගත්තොත් L සඳහා අඩු වගයක් ලැබේ. හරි. විශාල අයිස් කුට්ටි යොදාගත්තොත් එහෙම. දැන් බලන්නකෝ ඇත්තටම අපි හිතන්නේ මේ L පාවිච්චි මේ අයිස් දියවීම සහ එතන ඉඳලා රත් වීම පාවිච්චි උනේ අයිස් බිඳුවේ ජලය පත් වෙන්නයි සහ එතන ඉඳලා තීටා ඩෑෂ් උෂ්ණත්වයට පත් වෙන්නයි විතරයි කියන්නේ. හැබැයි විශාල අයිස් කුට්ටි ගත්තොත් මේකේ ඍණ උෂ්ණත්වයක් තියෙනවා. ඒතර මේ ඍණ උෂ්ණත්ව බිඳුවට පත් වෙලා බිඳුවේ අයිස් දිය වෙලා එතකොට මෙතෙන්ද අතිරේක තාප ප්‍රමාණයක් එනවා. හරිද? එතකොට ඒකෙන් L සඳහා ආයෙත් අඩු වගයක් ලැබෙනවා. ඒ ප්‍රකාශයත් හරි. B ප්‍රකාශයත් හරි. C කැලරිමීරයේ පෘෂ්ඨය මත පිට තුෂාර තැන්පත් වූ විට L සඳහා අඩු වගයක් ලැබේ. හරිද? එතකොට තුෂාර තැන්පත් වීමෙන් මොකද වෙන්නේ? අර එළියේ තියෙන කට්ටියට තාපය හානි වෙලානේ. ඒතර මේ ප්‍රකාශය වැරදි. එතකොට මේකට ගන්න වෙන්නේ B හා A හා B පමණයි කියන උත්තරේ. ඒකට උත්තරේ 4. ඊළඟට 41. ග්‍රෑම් 100ක ස්කන්ධයක් ඇති මූණිස්සමක් 500 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් අයිස් කුට්ටියක් මත ගැටී අයිස් වල විලේනි ගුස්තාපය 335 කිලෝජූල් ග්‍රෑමයට නම් ද්‍රව බවට පත්වන උපරිම ජල ස්කන්ධය මොකක්ද කියලා අහනවා. දැන් අයිස් කියන අපි හිතමු මේ අයිස් සෙට් එකේ ඉන්නේ බිඳුවේ කියලා. හරිද? එතකොට මෙයාගේ චාලක ශක්තිය භාගයක් 0.1යි b වල වර්ගය. මෙයා යන වේගය මොකද්ද? 500 වර්ගය. ඕක තමයි ml දිය වෙන්න පාවිච්චි කරන ශක්ති ප්‍රමාණය. හරිද? එතකොට මේක L දීලා තිනවා 335යි 10 ජූල් ග්‍රෑමයට. එතකොට මේකත් එන්නේ මේ කොටසෙන් ඉන්නේ ජූල් නෙන්නේ. ඒතර මේක m කියන එක නා ග්‍රෑම් වලින් එයි. ජූල් ට ජූල් කැපිලා ගිහිල්ලා නේ. ඒතර මේක ගත්තොත් එහෙම 500යි 25යි 0.2යි 0.2යි 0.1 වෙනුනාට එක බිඳුවක් කැපිලා යනවා. භාගයක් වුණාට පස්සේ එහා පැත්තේ 13කට මේ 13 කැපිලා යනවා. එතකොට 25 බෙදීම 670 කියලා එනවා m වලට උත්තරේ ග්‍රෑම් වලින් 13ක් නේද ජූල්
භාගයක් MV වර්ගය 25.2. එතකොට භාගයයි. මේක සුළු කරලා ගත්තොත් එහෙම අපට එයි බිංදු 4ක් එනවනේ. බිංදු 4.1. ඒතකොට එහෙම සරි. එතන මේක 0.0.37ක් කෙරෙනවා ග්‍රෑම් නේ. එතන මේකේ එහෙම ගත්තොත් ඔක පොඩ්ඩක් ඔක මිලිග්‍රෑම් වුණා නම් හරිය. මේක ඇත්තටම ග්‍රෑම් මෙච්චරයි ඉන්නේ. ඒකට උත්තරේ ඕල් කියලා දාගන්න කමන්නේ. හැබැයි මේක මේ මිලිග්‍රෑම් නම් 37ක් කියලා දාගන්න. ඔය ග්‍රෑම් එක මිලිග්‍රෑම් වෙන්න ඕනේ. ඒකයි නැත්තම් අපිට උත්තරේ 2 කියලා තෝරගන්න පුළුවන්. ඊළඟට පරිසරයක තුෂාරාංකයේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු සලකන්නලු. පරිසරයේ පවතින ජල වාෂ්ප වලින් පරිසරය යන්තම් සන්තෘප්ත වන උෂ්ණත්වයලු. ඒක හරිනේ. ඒ කියන්නේ පරිසරය කූල් කරගෙන ගියොත් එහෙම යම් කිසි වෙලාවක ඒ ටික සන්තෘප්ත වෙනවා නම් අන්නේ උෂ්ණත්වය තමයි තුෂාරාංකය කියලා කියන්නේ. එතකොට තුෂාරාංකයේදී පරිසරයේ සාපේක්ෂාර්ථාවය 100%යි. ඔව් තුෂාරාංකයේදී සන්තෘප්ත වෙලා තියෙනවා නම් සාපේක්ෂාර්ථාවය 100%යි. බීත් හරි. තුෂාරාංකයේ සෑම විටම පරිසරයේ උෂ්ණත්වයට වඩා අඩු විය යුතුය. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒක වැරදි. එතකොට සාවද්‍ය වන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට C පමණයි උත්තරේ 3. බොරු මොකද්ද කියලා නහන්නේ. ඊළඟට 44 බිත්තියක දෙපස උෂ්ණත්ව අන්තරය දෙගුණ කළ විට එහි තාප සන්නායකතාවය සහ ඒ තුලින් තාප සන්නායන වීමේ ශීඝ්‍රතාවය කුමන ආකාරයට වෙනස් වේද? ඉතින් තාප සන්නායකතාවය බිත්තියක් ගත්තට පස්සේ ඒ බිත්තියට දාලා තාප සන්නායකතාවය හදලා තියෙන මැටීරියල් එක මත රඳාපවතින. K වෙනස් වෙන්නේ නැහැ. එතකොට හැබැයි තාපය ගන්න ශීඝ්‍රතාවය q dot සමානයි ka θ1 ඍණ θ2 බෙදීම l. ඒතර මෙයාලා වෙනස් වෙන්නේ නැත්තම් බිත්තියේ ඝනකම වෙනස් වෙන්නේ යන හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන්නේ උෂ්ණත්ව වෙනස වැඩි වෙද්දි මොකද වෙන්නේ? ගන්න තාපය වැඩි වෙනවා. තාපය ගන්න ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒතර ඒකට උත්තරේ 3 කියලා තෝරගන්න පුළුවන්. ඊළඟට 44 සමාන දිගති ලෝහ දඬු දෙකක දෙකෙලවර සමාන උෂ්ණත්ව අන්තර පවත්වාගෙන ඇත. ලෝහ දෙකේ තාප සන්නායකතා K1 K2 වන අතර දඬු දෙකේ හරස්කඩ වර්ගඵල A1 A2 වෙනවලු. මේ දෙක තුලින් සමාන ශීඝ්‍රතාවයෙන් තාපය සන්නායන වීම සඳහා පහත කුමන අවශ්‍යතාවය සන්තෘප්ත වෙන්න ඕනද කියලා අහනවා. දණ්ඩක් තුලින් තාපය ගන්න ශීඝ්‍රතාවය අපි දන්නවා q dot සමානයි ka උෂ්ණත්ව වෙනස දෙකලවර උෂ්ණත්ව වෙනස බෙදීම දණ්ඩේ දිග. ඒතර ඔය කියන විදිහට මේ තාපය ගන්න ශීඝ්‍රතාව සමාන වෙන්න නම් පළවෙනි එක k1 හරස්කඩ වර්ගඵලය a1 දණ්ඩේ දෙකලවර උෂ්ණත්ව වෙනස සමාන දිගති දෙන්නටම එරුත් සමානයි උෂ්ණත්ව වෙනස දෙකත් සමානයි. තාපය ගන්න ශීඝ්‍රතාව සමාන වෙන්න ඕනේ. පළවෙනි එකේ තාපය ගන්න ශීඝ්‍රතාවය මෙහෙම ලියන්න පුළුවන්. දෙවෙනි එකේ තාපය ගන්න ශීඝ්‍රතාවය මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මේකට මේක කැපිලා යනවා. ඒතර K1 A1 සමානයි K2 A2 වෙන්න ඕනේ. උත්තරේ 2 තෝරගන්න පුළුවන්. ඊළඟට 45 අරේ සිම්පල් R වන පරිවාරක තැටියක පරිදිය මත එක එකෙහි ආරෝපණය සිම්පල් Q බැගින් වන ලක්ෂාකාර ආරෝපණ 4ක් රූපේ දක්වා ඇති පරිදි සවි කරලා තියෙනවා. තැටිය එහි කේන්ද්‍රය හරහා යන තැටියේ තලයට ලම්බක අක්ෂයක් වටා තප්පරයට n වේගයකින් භ්‍රමණය වන විට තැටියේ පද්ධතියේ
පරිධිය දිගේ ඇතිවන ධාරාවේ මධ්‍යන්න අගය මොකක්ද කියලා. ධාරාවට Q සමානයි IT කියලා සම්බන්ධයක් තියෙනවා. ඒකක කාලයකට ගන්න ආරෝපණ ප්‍රමාණය. හරිද? එතකොට දැන් මෙහෙම ගත්තට පස්සේ මම මෙතෙන්ට වෙලා බලාගෙන හිටියොත් මෙහෙම ආරෝපණ Q බැගින් වන ආරෝපණ හතරක් මෙයාගේ පරිධියේ ඉන්නවා. හරිද? එතකොට මෙයා කැරකෙනවා කියන්නේ තප්පරයට n වේගයකින් n වේ තප්පරයට n වේගයකින් යනවලු. වට n යනවලු. තප්පරයට වාර n ප්‍රමාණයක් යනවලු. එතකොට එක වටයක් කැරකෙද්දි මම මෙතෙන් වෙලා බලන් හිටියොත් මේ ආරෝපණ හතරම කැරකිලා යනවා වටයක් යද්දි මේ ලක්ෂ්‍යය පහු කරගෙන යනවා. නේද? එතකොට හතරක් යනවා. එතකොට යන ආරෝපණ ප්‍රමාණය තප්පරයකට t1යි ගලන ආරෝපණ ප්‍රමාණය එක වටයක් කරකෙද්දි හතර පාරක් යනවා q ඒවා 4යි q වාර n ප්‍රමාණයක් යනවා නම් තප්පරයට යන වාර ගන්න ආරෝපණ මේ ලක්ෂ්‍ය පහු කරගෙන යනවා 4ක් qn කියලා ප්‍රමාණය. ඒතර ඕක නේද මේක හරහා තියෙන ධාරාව. ඒතර 4ක් qn වෙනවා උත්තරේ 3 කියලා තෝරගන්න පුළුවන්. හරි නේද? ඊළඟ කොටස් ටික මම ඊළඟ වීඩියෝ එකකින් මම සාකච්ඡා කරන්නම්. වීඩියෝ එක වැඩියෙන් දික් වෙන හින්දා මේ ටික බලලා තියන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙමු මේක ඉදිරි කොටස් ටික සාකච්ඡා කරන්න. Thank you.